ෆුඩ් රෙසිපි සෙසෙල් YouTube channel එකත් එක්ක එකතු වුණ ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් එහෙනම් අද බලමු මෙන්න මේ රසම රස කවලම් මැල්ලුම ලස්සන කොළ පාටට රසට මම කොහොමද හදාගත්තේ කියලා. අද මම මගේ වත්තේම තියෙන පලා තමයි මේ කවලම් මැල්ලුම හදන්න කඩාගත්තේ. ඉතින් මේ තියෙන්නේ පැෂන් කොළ, ඒත් එක්කම තියෙන්නේ කතර මුරුංගා කොළ. ඉතින් මේ පිරිසිදු කොළ ටිකක් තමයි මම කඩාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මගේ වත්තේ තියෙන කතර මුරුංග ගහ. මේ කතර මුරුංග ගහ හදාගෙන මම මාස 6කටත් වඩා අඩු කාලයක් වෙන්නේ. ඉතින් මමයි හස්බන්ඩ්ුයි විතරයි ගෙදර ඉන්නේ. අපි දෙන්නට විතරක් මේ ගහෙන් කොළ කඩලා මම දැන් 10 වතාවක් විතර මැල්ලුම් හදලා තියෙනවා. මම අද පැෂන් කොළ ටික කඩාගත්තේ මෙන්න මේ පැෂන් වලින්. ඉතින් මම අද හදන කවලම් මැල්ලුමට මෙන්න මේ පැෂන් වලින් මම ලාහරියෙන් කොළ ටිකක් තමයි කඩලා ගත්තේ. මේ තියෙන්නේ මැල්ලුමට අවශ්‍ය කොළ ටික හොඳට හොදලා පිරිසිදු කරගෙන මම දැන් පලා ටික ලියා ගන්න තමයි යන්නේ. මුලින්ම පැෂන් කොළ ටික ගත්තා. පැෂන් කොළ ටික පොඩියට ලියා ගන්නවා. මම පලා ටික කපා ගන්න සම්පූර්ණ වීඩියෝ එක මෙතනදී එකතු කරන්නේ නැහැ. පැෂන් කොළ ටික ලොකුවට තියෙන නිසා ඉක්මනට ලියා ගන්න පුළුවන්. ඉතින් පොඩියට ලියා ගන්නත් ලේසි පැෂන් කොළ. ඒ වුණාට කතර මුරුංග කොළ ටික නම් ටික වෙලාවක් යනවා මට කපා ගන්න. කතර මුරුංග කොළ ටික පොඩි නිසා ඉක්මනින් ලියා ගන්න අපහසුයි. මම කතර මුරුංග කොළ විතරක් මැල්ලුම් හදන වෙලාවට ගොඩාක් වෙලාවට කරන්නේ කතර මුරුංග කොළ ටික කොළ පිටින්ම දාලා තමයි මැල්ලුම හදාගන්නේ. එහෙම හැදුවම කතර මුරුංග කොළ මැල්ලුම හරිම රසයි. ඔයාලට කතර මුරුංග කොළ කපලා හදන්න කම්මැලි නම් කොළ පිටින්ම දාලා මැල්ලුම හදලා බලන්න. මම දැන් පලා ටික කපාගෙන ඉවරයි. මේ එකතු කරගන්නේ ගාගත්ත පොල් ටිකක්, කපාගත්ත බීලුණු, අමු මිරිස්, ඒත් එක්කම මැල්ලුමට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නවා. ලුණු එකතු කරද්දී අවශ්‍ය ප්‍රමාණයට පමණක් එකතු කරගන්න. මැල්ලුම ලස්සන පාටකට එන්න කහ කුඩු එකතු කරගන්න ඕන. මම මේ එකතු කරගත්ත කහ කුඩු මගේ අම්මා මට ගෙදරම හදලා දෙන කහ කුඩු. කොළ ටිකට එකතු කරගත්ත පොල්, කහ කුඩු, ලුණු, අමු මිරිස් ටික මේ වගේ කොළ ටිකත් එක්ක කවලම් කරගන්න ඕන. ඉතින් මම මේ අතින් කවලම් කරගන්නේ හොඳට කොළ ටිකයි පොල් ටිකයි කවලම් වෙන්න ඕනි නිසා. අද මම කවලම් පලා මැල්ලුම හදාගන්නේ මෙන්න මේ මැටි ඇතිලියේ. ඉතින් මම මැටි ඇතිලිය රත් වෙන ලිපුඩින් තියාගෙන තියෙන්නේ. දැන් මම රත් වුණු ඇතිලියට පොල් තෙල් එකතු කරගන්නවා. මැල්ලුම මලව ගන්න පොල් තෙල් එකතු කරගනින්දී ගොඩාක් පොල් තෙල් එකතු කරන්න එපා. මැල්ලුම අඩියට අල්ලන්නේ නැති වෙන්න ඇතිලිය වටේට දවට ගන්න පුළුවන් ප්‍රමාණයට විතරක් පොල් තෙල් එකතු කරගන්න. ඔන්න ඉතින් දැන් මම රත් වුණු ඇතිලියට මම කලින් හදාගත්ත මැල්ලුම් මිශ්‍රණය තමයි මේ එකතු කරගන්නේ. මේ වෙලාවේදී මම විශේෂයෙන්ම මතක් කරන්න කැමති අපි පලා මැල්ලුමක් හදන වෙලාවට ලිපේ ගින්දර අඩු කරගෙන තමයි මැල්ලුම මලව ගන්න ඕන. මම මැල්ලුම ලිපුඩින් තියාගත්තට පස්සේ හැන්දේ මිට පැත්තෙන් මේ වගේ කවලම් කර මැල්ලුම හොඳට මලව ගන්නවා. මේ මැල්ලුම මම විනාඩි 3-4ක් තමයි ලිපුඩ තියලා මේ විදිහට හැන්දි කුරෙන් කවලම් කර රත් කරගන්නේ. අපි ඕනම පලා මැල්ලුමක් හදන වෙලාවට මතක තබා ගන්න ඕන කාරණාවක් තමයි කොළ ටික වැඩි වෙලාවක් රත් කරගන්නේ නැහැ. කොළ මැල්ලුම ගොඩාක් වෙලා රත් කරගත්තම කොළවල තියෙන කොළ පාට ගතිය නැති වෙනවා වගේම පෝෂදායී කොටස් විනාශ වෙනවා. ඔන්න ඉතින් දැන් මම කොළ මැල්ලුම හදාගෙන ඉවරයි. ඉතින් මේ කවලම් පලා මැල්ලුමක් පැෂන් කොළ ඒත් එක්කම කතර මුරුංග කොළ දාලා හදාගත්ත රසම රස කවලම් පලා මැල්ලුම තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අවසානය දක්වා බලපුවාට ගොඩාක් ස්තුතියි. නැවත අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් ඒත් එක්කම මම ඔයාලට පෙන්නන්නම් අද දවසේ මේ කොළ මැල්ලුමත් එක්ක අපේ ගෙදර තියෙන කෑම වට්ටෝරුව. රෝස කැකුළු බත් එක්ක කවලම් පලා මැල්ලුම, කිරටු යාගත්ත නෙළුම් අලකරිය, ඒත් එක්කම තියෙන්නේ ගෙදරම හදපු බෙදපු 3-5 දාලා රසට උයාගත්ත බීෆ් කරියක්.